ලංකාවේ under 15 මැචස් සඳහා අවුරුදු 18ක් පුරාවටම ප්‍රීමා ඔන්න අනුග්‍රහය දක්වනවා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අද අපත් සමග ඉන්නවා මිස්ටර් අචල රාමනායක මහත්මයා. අවුරුදු 18ක් ලොකු කාලයක් එකම විශ්වාසයෙන් ප්‍රීමා අනුග්‍රහය දක්වනවා. ඒ කියන්නේ මේ ඇවිල්ලා අපේ රට නියෝජනය කරනවා මේ දරුවන් යම් කිසි කාලයකදී. ඉතින් ඔබට මොකද හිතෙන්නේ මේ ගැන අවුරුදු 18ක් පුරාවටම ප්‍රීමා නියෝජනය කරන එක? ඇත්තටම සතුටුයි ප්‍රීමා ආයතනයේ හැටියට ජාතිකට මට්ටමේ පෝෂණය සපයන ආයතනයක් වශයෙන් ප්‍රීමා සන්නාමය යටතේ තියෙන අනිකුත් වෙළඳ සන්නාමන් සියල්ල එකතු වෙලා මේ අවුරුදු 18ක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කරන්න උරදෙන ආයතනයේ හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක් වෙලා අපි මේ කරගෙන යන ක්‍රියාදාමය ඇත්ත වශයෙන්ම ජූනියර් ලෙවල් එකේ ක්‍රිකට් වලට දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටමින් ක්‍රීඩකින්ව අවස්ථාවක් දීලා ඒ ක්‍රීඩකින්ව තෝරාගෙන අපි ජාතික මට්ටමට අරන් එන අද ඔයගොල්ලෝ දකින්න ඇති මෙතනත් දැනට ජාතික මට්ටමේ ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින් වගේ under 15 ප්‍රීමා චැම්පියන්ස් කප් එකේ මොනවැම් අවුරුද්දක ක්‍රීඩා කරලා තියෙනවා පසුගිය අවුරුදු 18ක් පුරාවට. ඉතින් අපි ඇත්තටම ආයතනයක් වශයෙන් සතුටු වෙනවා මේ වගේ ජාතික ක්‍රියාවලියකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව. ඒ වගේම අපි ක්‍රිකට් පමණක් නෙමෙයි ඇත්තටම ජූනියර් ලෙවල් එකේ අපි ජාතික මට්ටමේ ගෝල්ෆ් සහ රග්බි ඒ වගේම ඇත්ලටික්ස් ජාතික පාසල් ක්‍රීඩාවල ඇතුළු සියලුම ක්‍රීඩාවන් වලට අතහිත දීමින් ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් බිහි කරන්න උපරිම සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මම දැනගන්න කැමතියි දැන් මේ under 15 ප්ලේ කරන්න ඉන්න ටීම්ස් වලට මොනවද කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම අපි දකිනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව කරගෙන යන ස්ට්‍රක්චර් එකේ ඇත්තටම හොඳ ක්‍රීඩකින් ජාතික මට්ටමට බිහි වෙන්න අවශ්‍ය සිලෙක්ෂන්ස් වලට යොමු වෙනවා. ඉතින් මම සුබ පතනවා මේ ක්‍රීඩා කණ්ඩායම් පහේම සිටින සියලුම ක්‍රීඩකින්ට පළාත කුමක් වුවත් කවදා හරි ජාතික මට්ටම නියෝජනය කරන්න වරම් ලැබෙන්න තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න ලැබෙන්න කියලා.